සුබ දවසක් හැමෝටම. ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ Relax Mind YouTube channel එකත් එක්ක. මම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යාව විශේෂ උපාධිය හදාරන අවසන් වසර ශිෂ්‍යාවක්. ඉතින් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ රට දැන් පසු කරන අවස්ථාවේ හැටියට ඉතාම වැදගත් මාතෘකාවක්. ඒ තමයි psychological first aid. එහෙම නැත්නම් මනෝවිද්‍යාත්මක ප්‍රථමාධාර. ඉතින් මේ මනෝවිද්‍යාත්මක ප්‍රථමාධාර කියන දේ සමහර කෙනෙක්ට නුහුරු වෙන්න පුළුවන්. මොකද අපි ගොඩක් වෙලාවට භෞතිකව ශරීරයට ලබා ගන්න ප්‍රථමාධාර ගැන කතා කරන්නේ. දැන් අපි මුහුණ දීලා තියෙන ව්‍යසනකාරී තත්ත්වය අනුව අපිට මේ මනෝවිද්‍යාත්මක ප්‍රථමාධාර කියන එක ගොඩක් වැදගත් වෙනවා. අපි දන්නවා අපේ ශරීරය ගිලන් වුණාට පස්සේ අපිට ෂණිකව ලබා දෙනවා ප්‍රථමාධාර කියලා. ඉතින් ඒ වගේම තමයි මේ මනස ගිලන් වුණාට පස්සේ යම් කිසි අවස්ථාවකට මුහුණ දීමෙන් මානසිකව වෙහෙසටපත් වුණු මානසිකව කඩා වැටුණු අයට පුද්ගලයන්ට අවශ්‍ය වෙන දෙයක් තමයි මේ මනෝවිද්‍යාත්මක ප්‍රථමාධාර කියලා කියන්නේ. පහුගිය කාලේ අපි අත්දකපු සිදුවීම් එක්ක ඇත්තටම අපි දැක්ක මිනිස්සුන්ගේ හිත කොච්චර ලස්සනද වෙන කෙනෙක් වෙනුවෙන් හිත කොච්චර උණු වෙනවද කියන එක ගැන. Tamanට හැකි අයුරින් අවතැන් වුණු පීඩාවටපත් වුණු ප්‍රජාව වෙනුවෙන් ඔවුන්ට අවශ්‍ය භෞතික දේවල් ලබා දෙන්න මිනිස්සු යහුසුලුව උත්සාහවන්ත වුණා. ඒ වගේම තමයි මේ ව්‍යසනයෙන් පස්සේ අපි දැක්කා තමන්ගේ නිවසේ තමන් ඇරෙන්න අනිත් සියලු දෙනාම මිය ගිය අවස්ථාවල්. ඒ වගේම තමන් මහන්සියෙන් හරි හම්බ කරගත්තු ජීවිතේ පුරාවට උපයපු ධනය, ඒ වගේම තමන් නිර්මාණය කරගත්තු නිවාස, තමන් ආසාවෙන් ගත්තු වාහන මේ හැම දෙයක්ම මේ නායයන් සහ ගම් වතුරෙන් විනාශයටපත් වුණා. ඉතින් මේ වගේ මිනිස්සුන්ට භෞතික ලැබෙන්න ඕන ප්‍රථමාධාර හෝ ආහාර හෝ මූලික පහසුකම් හෝ ඒ විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඔවුන්ට මේ කඩා වැටීමෙන් නැගී සිටින්නට මනසටත් ප්‍රථමාධාර අවශ්‍ය වෙනවා. ඉතින් ඒකට තමයි අපි මේ මනෝවිද්‍යාත්මක ප්‍රථමාධාර ලබා දෙන්නේ. ඉතින් මනෝවිද්‍යාත්මක ප්‍රථමාධාර කියන්නේ මොකක්ද කියලා අපි ඉස්සෙල්ලම බලමු. අපි මනෝවිද්‍යාත්මක ප්‍රථමාධාර කියලා හඳුන්වන්නේ අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දුන්නු පීඩාවට පත්වුණු මිනිසෙක් වෙනුවෙන්, මනුෂ්‍ය ප්‍රජාවක් වෙනුවෙන් උපකාර කරන භාවිතා කරන ක්‍රමවේදයක්. මේකෙදි අපි ඒ මානසිකව ශක්තිමත් වීමට අවශ්‍ය වෙන උපකාර වගේම ප්‍රායෝගිකව සහාය ලබා දීම සිදු කරනවා. මනෝවිද්‍යාත්මක ප්‍රථමාධාර අන්තරායතන ස්ථාවර කමිටුව විසින් කියන විදිහට පීඩාවටපත් වන උපකාර අවශ්‍ය තවත් සහෘද මිනිසෙකුට සහායක් ලබා දෙන විධිමත් මානුෂීය ප්‍රතිචාරයක් තමයි මේ මනෝවිද්‍යාත්මක ප්‍රථමාධාර එහෙම නැත්නම් මානසික ප්‍රථමාධාර කියලා කියන්නේ. අපි සරලවම කිව්වොත් ක්ෂණික සහයෝගීත්ව රැක බලා ගැනීමක්. එහෙම නැත්නම් immediate supportive care. හරි. මෙතනදී අපි ඉලක්ක කරන්නේ ඔවුන්ට ආරක්ෂාව ලබා දෙන්න. ඒ වගේම සැනසීමක්, සහයෝගයක් ලබා දෙන්න. PF එහෙම නැත්නම් psychological first aid එකෙන් අපි අදහස් කරන්නේ මනෝචිකිත්සාවක්, තෙරපි කියලා අපි කියන්නේ. අන්න ඒ වගේ දෙයක්වත් ඩයග්නෝසිස් එකක්, රෝග විනිශ්චයන් එහෙම නැත්නම් කවුන්සලින් සෙෂන් එකක්වත් නෙමෙයි. එතකොට මේ කවුන්සලින් සෙෂන් එකක් කියන එකෙන් මේ මනෝවිද්‍යාත්මක ප්‍රථමාධාර කියන එක වෙනස් වෙනවා. මනෝවිද්‍යාත්මක ප්‍රථමාධාර අපිට අවශ්‍ය වෙන තැන තමයි මේ වගේ ව්‍යසනයක් වෙච්ච අවස්ථාවල්, හදිසි අනතුරු වෙච්ච අවස්ථාවල්, ඒ වගේම ප්‍රජාවක් විදියට මුහුණ දෙන ව්‍යසනයකින් පස්සේ පුළුවන් ඉක්මනින් අපි මේ මනෝවිද්‍යාත්මක ප්‍රථමාධාර ලබා දෙනවා. ඒ වගේම තමයි මනෝවිද්‍යාත්මක ප්‍රථමාධාර ලබා දෙන්නේ කවුද කාටද? ඉතින් අර කලින් කියපු විදිහට ක්ෂණික සහනයක් තමයි අපි ලබා දෙන්නේ ලබා දෙන්න උත්සාහ කරන්නේ. මොකද යම්කිසි පීඩාකාරී තත්ත්වයකට නැත්නම් යම්කිසි ව්‍යසනයකට විපතකට කෙනෙක් ලක් වුණාම ඔවුන්ගේ තැතිගැන්මක් එහෙම නැත්නම් අර ව්‍යාකූල තත්ත්වයක් මොකක්ද මේ වුනේ කියලා හිතා ගන්න බැරි තත්ත්වයක්. තමන් ඊගාවට මොකද්ද කරන්න ඕන? දැන් සමහර කෙනෙකුට ගිල්ටි හැඟීමක් ඇති වෙන්න පුළුවන් වරදකාරී හැඟීමක්. දැන් ඔන්න ආයද්දී කෙනෙක් බේරිලා දිව්වනම් තවත් පිරිසක් එතන මැරුණා නම් එයාට හිතෙන්න පුළුවන් අනේ මං අපරාධයාවේ මට එයාලා බේර ගන්න තිබ්බා නැත්තම් මම එයාලා බේර ගන්න ගිහින් මම මැරුණත් කමක් නැහැ මං ගැන විතරක් හිතුවද කියලා හැඟීමක් ඇති වෙන්න පුළුවන්. අන්න ඒ වගේ අවස්ථාවල් අවම කරන්න තමයි
ඒ විතරක් නෙමෙයි දැන් සමහර වෙලාවට PTSD එහෙම නැත්නම් අපි කියන post traumatic stress disorder කියලා. ඒ වගේ තත්ත්වයන් මානසික අවපීඩන ડિප්‍රෙෂන් වගේ තත්ත්වයන් ඒ වගේ තත්ත්වයන් වලට පුද්ගලයන් පත්වීම වැළැක්වීම තමයි අපේ මේ PFA වල අරමුණ වෙන්නේ ගොඩක් වෙලාවට. හරි මේ PFA දෙන්නේ කවුද කියලා බැලුවොත් එහෙම ඇත්තට මේකට වෘත්තීය සුදුසුකමක් කියලා දෙයක් නැහැ. නැත්නම් වෘත්තීය වශයෙන් මනෝවෛද්‍යවරයෙක් හෝ කවුන්සලර් කෙනෙක් වෙන්න ඕන කියලා දෙයක් නැහැ. නිසි පුහුණුවක් සහිත සහ හොඳ හදවතක් සහිත පුද්ගලයෙකුට පුළුවන් මේ PFA එහෙම නැත්නම් psychological first aid මනෝවිද්‍යාත්මක ප්‍රථමාධාර ලබා දෙන්න. එතකොට ගුරුවරයෙක් වෙන්න පුළුවන්, සයිකොලොජි හෝ වෙනස් සබ්ජෙක්ට් එකක් හදාරන ස්ටුඩන්ට් කෙනෙක් වෙන්න පුළුවන්. වොලන්ටියර් කෙනෙක්, ඒ කියන්නේ ස්වයංව ඉදිරිපත් වෙන කෙනෙක් වෙන්න පුළුවන්, සෝෂල් වර්කර් කෙනෙක් වෙන්න පුළුවන්. කාට හෝ යම්කිසි නිසි පුහුණුවක් තියෙනවා නම් මේ වගේ අවස්ථාවකදී කොහොමද මේ සයිකොලොජිකල් ෆස්ට් එයිඩ් ලබා දෙන්නේ කියලා එහෙම කෙනෙකුට පුළුවන් දැනට පීඩාවට පත්වෙච්ච පුද්ගලයන්ට මේ උපකාරය කරන්න. ඉතින් මනෝවිද්‍යාත්මක ප්‍රතිමාදාරවල අරමුණ තමයි ආරක්ෂාව සංසුන් බවට පත් කිරීම. මුලින්ම ඒ පුද්ගලයන්ගේ ආරක්ෂාව තහවුරු කරන්න ඕනේ. තවත් එයාලා ඒ අවදානම් සහිත පරිසරයේ ඉන්නේ නැති බවටත් ඒ වගේම ඒ සිදුවන ව්‍යසනයෙන් ඔවුන් දැන් ආරක්ෂිත බවට තහවුරු කරන්න ඕනේ. ඔවුන්ට ඒ බව දැනෙන්න දෙන්න ඕනේ. ඇත්තටම දැන් ඔවුන් එතනින් සැබවින්ම ආරක්ෂා වුණත් වැඩක් නැහැ. ඔවුන්ගේ ආරක්ෂාව තහවුරුයි කියලා ඔවුන්ට දැනෙන්න හරින්න ඕනේ. ඒ වගේම තමයි අර කලින් කිව්වා වගේ ව්‍යාකූල වෙලා දැන් මේ ඉන්න පරිසරය ගැන ඔවුන්ට අවබෝධයක් නැහැ සමහරලාට. කොහෙද ඉන්නේ මම? ඒ විදියට අවබෝධයක් නැහැ. ඔවුන්ගේම ලෝකයක තනි වෙනවා. ඔවුන් නිශ්ශබ්ද වෙනවා, නිහඬ වෙනවා. අන්න ඒ වගේ කම්පනකාරී තත්ත්වයක ඉන්න පුළුවන්. එතකොට ඒ වගේ අයගේ තත්ත්වය අපි හොයලා බලලා ඔවුන්ට සංසුන් වෙන උදව් කරලා ඊට අමතරව වෛද්‍යවරයෙක් හෝ මේ කවුන්සලර් කෙනෙක්ව සම්බන්ධ කරන්න අවශ්‍ය නම් ඒ පිළිබඳව අපි කටයුතු කරන්න ඕනේ. ඒ වගේම තමයි මේ ප්‍රායෝගික උපකාර. ඔවුන්ට අවශ්‍ය වෙන මූලික පහසුකම් ආහාර පානීය ජලය ඉන්න හිටින්න තැනක් පවාතැන් බලක් එහෙම නැත්නම් අපි කියනවා අනාථ කඳවුරක් කියලා ඒ වගේ තැනක් ඊට පස්සේ ඒ හැමදේම සනිපාරාශක කටයුතු වලට වෙන්න පුළුවන් ඒ දේවල් ගැන අපි අවධානය යොමු කරන්න ඕනේ ඒ වගේම සමාජ සහාය කියද්දී දැන් සමහර වෙලාවට අපි දැක්කා ඒ පුද්ගලයාට තමන්ගේ පවුලේ අය සමග සම්බන්ධ වෙන්න කෝල් එකක් ගන්න හැකියාවක් නැහැ ඔවුන් ඉන්න තත්ත්වය අනුව. ඔවුන්ට හැම දෙයක්ම අහිමි වුණානේ සමහර අයට. තමන්ගේ කියලා ඇඳි වත විතරක් ඉතුරු වුණ මිනිස්සුත් හිටියා. ඒ වගේ වෙලාවට තමන්ගේ පවුලේ අයත් එක්ක නෑදෑ පිරිසත් එක්ක සම්බන්ධ වෙන්න අපි උදව් කරන්න ඕනේ. ඒ වගේම තමයි ඔවුන්ට සේවාවන් සපයන ආයතන ඉන්නවා, පුද්ගලයන් ඉන්නවා, සංවිධාන තියෙනවා. අන්න ඒ වගේ දේවල් ගැන ඔවුන් දැනුවත් කරන්න ඕන. ඔවුන්ට ඒ දේවල් ලබා ගන්න කොහොමද කියන එක ගැන උපදෙස් ලබා දෙන්න ඕනේ. ඒ වගේම මේ වැදගත්ම දේ තමයි බලාපොරොත්තුව කියන එක. මේකෙදි ඇත්තටම දැන් අපි හිතමු තමන්ගේ කියන සියලුම දෙනා නැති වෙලා තමන් විතරක් ඉතුරු වෙච්ච අවස්ථාවක කෙනෙකුට හිතෙන්න පුළුවන් මම දැන් ජීවත් වෙලා මොකටද කියලා. එහෙම නැත්නම් මම දැන් ජීවත් වෙන එකේ තේරුම මොකද්ද? මට හැමදේම නැති වෙලානේ කියලා. හැබැයි පුද්ගලයෙක් වශයෙන් අපිට තනියමත් නැගිටින්න පුළුවන් කියන තැනට එයාව ගන්න ඕන. එයාගේ රෙසිලියන්ස් එක එහෙම නැත්නම් ස්වයං සුව වීමේ හැකියාව කියලා අපි සිංහලෙන් කියනවා. රෙසිලියන්ස් වර්ධනය කරන්න ඕනේ. තමන්ට තමන් පමණක් සිටියදී වුණත් තමන්ට තමන්ව නගා සිටුවා ගැනීමේ හැකියාව තියෙනවා කියලා ඔවුන්ට බලාපොරොත්තුවක් දෙන්න ඕනේ. තමන් ආදරය කරන අය නැති වුණත් එතනින් එහාට තමන් කොහොමද ජීවත් වෙන්න ඕනේ කියලා ඔවුන්ට බලාපොරොත්තුවක් ඇති කරවන්න ඕනේ. ඒකට ගොඩාක්ම අපිට මේ මනෝවිද්‍යාත්මක ප්‍රතිමාදාර කියන එක අවශ්‍ය වෙනවා. ඔවුන් වෙනුවෙන් අපි ඉන්නවා. ඔබ වෙනුවෙන් උදව් කරන්න මිනිස්සුන් ඉන්නවා කියන එක ඔවුන්ට දැනෙන්න දෙන්න ඕනේ. ඒ වගේම මේ මනෝවිද්‍යාත්මක ප්‍රතිමාදාරවල මූලික මාර්ගෝපදේශය එහෙම නැත්නම් ක්‍රියාකාරී රාමුව කියලාත් අපිට කියන්න පුළුවන්. අවස්ථා තුනක් තියෙනවා. look, listen, link කියලා අපි එකින් එක විස්තර කරගමු. look එහෙම නැත්නම් නිරීක්ෂණය කියන්නේ observing කියලා කියන්නේ මේ අපි මනෝවිද්‍යාත්මක ප්‍රතිමාදාර එහෙම නැත්නම් මනෝවිද්‍යාත්මක ප්‍රතිමාදාර දෙන යන අවස්ථාවේදී ඒ ප්‍රදේශයේ අවදානම කොහොමද කියලා ඔවුන්ව අවදානම් සහිත ප්‍රදේශයෙන් මුදව ගන්න ඕනේ. එහෙම නැත්නම් දුරස්ථ සංනිවේදන ක්‍රම ඔස්සේ ඔවුන්ව සම්බන්ධ කර ගන්න ඕනේ. ඉතින් ගොඩක් වෙලාවට අපි
මේ අවදානම් සහිත ස්ථානවල පුද්ගලයන්ව නවාතැන් කඳවුරු වලට අරගෙන යනවා. ඒ වගේම හදිසි මූලික අවශ්‍යතා තියෙන පුද්ගලයන් ඉන්නවද කියලා බලන්න ඕනේ. ඒ කියන්නේ ගැබිණි මව්වරුන් වෙන්න පුළුවන්. නැත්නම් යම්කිසි රෝග තත්ත්වයක් ඔස්සේ දීර්ඝකාලීන බෙහෙත් ලබා ගන්න පුද්ගලයන් වෙන්න පුළුවන්. හදිසි වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය කෙනෙක් වෙන්න පුළුවන්. අධික නොසන්සුන් බවක් වෙන පුද්ගලයන්. ඒ කියන්නේ තමන්ට තමන්ව පාලනය කරගන්න බෑ වගේ ස්වයං හානි තමන්ටම හානි කරගන්න වෙන පුද්ගලයන් අපි කලින් කතා කරා වගේ දැන් මගේ ජීවිතේ ප්‍රයෝජනයක් තියනවද කියන අර වික්ෂිප්ත භාවයට පත් වෙලා එහෙම ඉන්න අය ඉන්නවා. එතකොට අන් අයට හානි කිරීම නිර්බරතාවයක් තියන අය ඉන්නවද කියලා බලන්න ඕනේ. ඉතින් යම් මිනිසුන්ගේ මානසික මට්ටම එක එක විදිහට වෙනස් වෙනවා මේ වගේ අවස්ථාවන් වලදී. ඒ නිසා ඒ වගේම තමයි විශේෂ අවධානය දිය යුත්තේ කාටද කියන එක ගැන මේ අවස්ථාවේදී අර කුඩා දරුවන් නව යොවුන් විය දරුවන් ඒ වගේම නව යොවුන් විශේෂයෙන්ම ගැහැණු දරුවන් අපහරණයට අපයෝජනයට ලිංගික අඩන්තේට්ටම් වලට ලක් වෙන්න පුළුවන් හැකියාව තියෙනවා මේ වගේ අවස්ථාවන් වලදී ඒ දේවල් ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ වගේම තමයි අනිත් එක සවන් දීම ඊටාම වැදගත්ම කොටසක් මේ මනෝවිද්‍යා ප්‍රථමාධාරවල මේකෙදී අපි ඇත්තටම ඇස කන හදවත කියන කොටස් තුනම අවංකව මානුෂීයව භාවිතා කරන්න ඕනේ. ඔහුට ඔහුගේ අවශ්‍යතාවයන් මොනවද කියන එක ගැන අපි යම්කිසි පුද්ගලයෙකුට මනෝවිද්‍යාත්මක ප්‍රතිමාදාර ලබා දෙන්න ඔහුට ඔහු වෙත ළඟා වෙද්දී ඔහුට අවශ්‍ය මොනවද කියන එක එකන් අහන්න පුළුවන්. ඔයාලට මේ වෙලාවේ අත්‍යවශ්‍ය මොනවා හරි තියෙනවද කියන එක ගැන. එහෙම නැත්නම් ඔහු මේ අවස්ථාවේ ඉන්න తত্ত্বය අපි හොඳින් නිරීක්ෂණය කරන්න ඕනේ. ඔව් මොන වගේ ස්ථානයකද ඉන්නේ කියන එක ගැන. ඇත්තටම මේ වගේ වෙලාවක අපි මනෝ විද්‍යාත්මක ප්‍රතිමාන්තර ලබා දෙද්දී හොඳයි. අපිට පුළුවන් නම් ඔවුන්ව පෞද්ගලිකව යම්කිසි වැසුණු පරිසරයකදී හමු වෙන්න තියනවා නම් එතකොට අපි ඔවුන්ට හොඳ සවන් දෙන්නෙක් වෙන්න ඕන. අපි ජජ් කරන්නේ නැතුව අපි එයා කියන දේ ගැන විනිශ්චයන්ට ලැබෙන්නේ නැතුව අපි සාවධානව ඉවසීමෙන් සවන් දෙන්න ඕන. සමහර වෙලාවට එයා අඬන්න පුළුවන්, කෑ ගහන්න පුළුවන්, විලාප තියන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවලදී අපි සංසුන්ව එයාට හුඟකම් දෙන්න ඕනේ. අපිට කියන්න බෑ අඬන්න එපා, හිත හදාගන්න. මටත් ඔහොම දෙයක් වුණා. මම හිත හදාගත්තා. මෙහෙම දේවල් වෙනවා තමයි. ඒ වගේ දේවල් කියන්න හොඳ නෑ. අපි කියන්න ඕන ඔයාට මේ දුක දැනෙන එක සාධාරණයි. අපි ඉස්සරහට යන්න බලමු. මේ අවස්ථාවේදී පීඩාවටපත් වෙච්ච වගේ හැම කෙනෙකුටම මේ තනින් ගොඩ එන්න උදව් කරන්න මිනිස්සු ඉන්නවා කියන එක ගැන ඒ වගේම ඉතින් අවංකව එයාලට ඒ තමන්ගෙන් ලැබෙන්න ඕන උපකාරය ලබා දෙන්න උත්සාහ කරන්න ඕනේ. මෙතනදී ගෞරවනීය ලෙස පුද්ගලයන් වෙත ප්‍රවේශ වීම කියන අවස්ථාවේදී සමහර වෙලාවට එක එක සංස්කෘතීන් වලට අනුව පුද්ගලයන් සමග කටයුතු කරන ආකාරය ගැන අපි සැලකිලිමත් වෙන්න ඕනේ. දැන් මුස්ලිම් කාන්තාවක් නම් ඔවුන් පිරිමි පුද්ගලයෙක් ඉදිරියේ ඉන්න යම්කිසි විලාසයක් තියෙනවා. ඉන්න යම්කිසි විදියක් තියෙනවා. එතකොට එහෙම ඉන්න ඔවුන්ට අවශ්‍ය පහසුකම් නැති වෙන්න පුළුවන්. අන්න ඒ වගේ අවස්ථාවලදී ඔවුන්ට ඒ අවශ්‍ය පහසුකම් අනිත් පුද්ගලයෙක් ගත්තන් පස්සේ අඳින ඇඳුමට වඩා විශේෂ ඇඳුමක් කියලා අඳිනවා නම් අන්න ඒ ඇඳුම එයාලට ලබා දෙන්න ඕනේ. ඉතින් මේ වගේ ගොඩක් දේවල් තියෙනවා මේ අපි මේ මානසික ප්‍රථමාධාර වලට යද්දී කලින් කිව්වා වගේ අවශ්‍යතා සහ පසුතැව පිළිබඳව විමසා සිටින්න ඕනේ සංසුන් වෙන දව කරන්න ඕනේ. අනිත් එක තමයි සම්බන්ධ කිරීම කියන එක තුන්වෙනි කොටස. මේකත් ගොඩාක් වැදගත් වෙනවා. මූලික අවශ්‍යතා සහ සේවා ගත්තම ඔවුන්ට මේ අවස්ථාවේදී අවශ්‍ය වෙලා තියෙන මූලික පහසුකම් කලින් කිව්වා වගේ ආහාර පාන ඉන්න හිටින තැනක් ඊට පස්සේ සනීප ආරක්ෂක කටයුතු කර ඒ දේවල් වලට ඉතින් මේ වගේ සේවාවන් සපයන ආයතන තියෙනවා. ඒ ආයතන ඔස්සේ ඔවුන්ව හඳුනා ගන්න ඔවුන් හා සම්බන්ධ වෙන්න පුළුවන් වපසරිය නිර්මාණය කරන්න ඕනේ. ඒ වගේම තමයි නිවැරදි තොරතුරු ලබා දෙන්න ඕනේ. අ, අපිට මෙහෙම කියන්න බෑ දැන් අපි ඔවුන්ගේ හිත අස්වසන්න කියලා වැරදි තොරතුරු ලබා දෙන්න බෑ. ඉතින් අපි හිතමු යම්කිසි පුද්ගලයෙක් නැති වෙලා කියලා අපිට කියන්න බෑ ඔහු ජීවත් වෙලා ඉන්නවා කියලා. ඒ වගේ වැරදි තොරතුරු අපිට ලබා දීමේ හැකියාවක් නැහැ. ඒක අවස්ථාවට අනුව උචිත විදියට කරන්න ඕනේ. සමාජ සමගතා ලබා ගැනීමේදී අපි ඔවුන්ට ඔවුන්ගේ ආදරණීයයන් සමග සම්බන්ධ වෙන්න අවස්ථාවල් හදලා දෙන්න ඕනේ.
ඒ වගේම ප්‍රශ්න කළමනාකරණය කර ගැනීමට සහාය වෙන්න ඕනේ. මේකෙදි අපිට දැන් ප්‍රශ්නයක් ආවම අපි දෙවිදියකට වැඩ කරනවනේ. එක්ක ධනාත්මක එක්ක ඍණාත්මක. ඉතින් ධනාත්මක විදියට විවේකයක් අරගෙන එහෙම නැත්නම් තමන් යම්කිසි ආදරණීයෙකුට හෝ විශ්වාස කර හැකි පුද්ගලයෙක් සමග කතා කරලා ඒ විදිහට ප්‍රශ්න කළමනාකරණය කරගන්න ඕනේ. අර ඍණාත්මක විදිය ගත්තාන් පස්සේ මත්පැන් පානය කිරීම, මත්ද්‍රව්‍ය ගන්න එක, ගැටුම් වලට යන එක, ඔය වගේ දේවල් නැතුව ධනාත්මක මාවතක් ඔස්සේ ප්‍රශ්න කළමනාකරණය කරගෙන විසඳ ගන්න යාලට සහාය වෙන්න ඕනේ. ඒ වගේම ගැටලුවකට මුහුණ දීමේ හැකියාව වර්ධනය කරන්න ඕනේ. ආගමික කටයුතුවලට සහාය ලබා ගැනීම. දැන් මේ ආගමික කටයුතු කියන දේ ගොඩාක් විශේෂයි. ඉතින් තමන් මේ විදියට අසරණ භාවයට පත් වෙලා ඉන්නකොට කෙනෙකුට තමන්ගේ ආගමෙන් ලොකු සහනයක් ලැබෙන වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවවලදී කොහොමද අපි ආගමික නායකයෙක් ඒ අයට ගැළපෙන ඒ අයට අදාළ විදියට එයාලට මේ ආගමික නායකයන් සමග සම්බන්ධ කිරීම සිදු කළ යුතුයි. ඉතින් සහාය ලබා දීම අවසන් කිරීමේදී අවස්ථාවට උචිත විදියට මානසික ප්‍රතිමාද ලබා දෙන්න එක් අවස්ථාවක් පමණයි. මම මෙතන නැති ඉන්නේ කෙටි කාලයක් පමණයි කියන එක ගැන ඒ වගේ මානසික ප්‍රතිමාද ලබා දෙන පුද්ගලයාගේ මානසික යහපැවැත්ම පිළිබඳවත් ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් හැම කෙනෙක්ගේම ප්‍රශ්න විසඳන්න හැම කෙනෙකුටම හරියනම උත්තරයක් ලබා දෙන්න හැම කෙනෙක්ගේම ජීවිතය ගොඩ දාන්න අපිට ඇත්තටම හැකියාවක් නැහැ. ඒක තමයි යථාර්ථය. අපිට උදව් කරන්න පුළුවන්. නමුත් මේක මම කරනවමයි කියලා කියන්න අමාරුයි. දැන් ඒ වගේ අවස්ථාවන් වලදී අපි ඇත්තටම අවබෝධ කරගන්න ඕනේ අපි තමන්ගේ උපරිමයෙන් තමන් ඒ දේ කරා නම් එතනින් එහාට ආය වදවිය යුතු කාරණයක් නැහැ තමන්ගේ උපරිමයෙන් තමන් කර යුතු දේ කරා නම්. ඉතින් ඒක තමයි මේ සාහල බදිම අවසන් වෙන අවස්ථාවේදී අපි හිතන්න වැදගත්ම දේ. හරි. ඉතින් මේ ටික තමයි මට කියන්න ඕනේ උනේ. එහෙනම් මගේ වීඩියෝ එක බලුවට ගොඩක් thank you. ඔයාලා මේ වගේ වීඩියෝස් වලට කැමති නම් මනෝවිද්‍යාව ඉගෙන ගන්න දරුවෙක් නම් මනෝවිද්‍යාව විෂය කෙරෙහි හල්මන් දක්වන කෙනෙක් නම් subscribe කරලා එකතු වෙන්න. හරි. එහෙනම් සුබ දවසක්.